අද කතා කරන්න යන්නේ කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් විදියට, ඒ කියන්නේ ශිෂ්‍යයෙක් විදියට අපේ ස්මාර්ට් නෙක්සස් කියන ආයතනයේ ලියාපදිංචි වෙන්නේ කියලා. එතකොට මෙහෙම ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙන විෂයන් වල විෂයන් වලට මිලදී ගන්න පුළුවන්. විෂයන් වල තියෙන courses. හරි. අපි ඉස්සෙල්ලාම ස්මාර්ට් නෙක්සස් කියන වෙබ්සයිට් එකට යනවා මෙන්න මෙහෙම. එතකොට ඔයගොල්ලෝ ෆෝන් එකෙන් ගියත් ඒ වගේම PC එකකින් ගියත් මෙන්න මේ වගේ එකක් තමයි ඉන්ටර්ෆේස් එකක් එන්නේ. එතකොට ඊළඟට මෙන්න මේකේ PC එකකින් වගේ ගියොත් එහෙම මෙන්න මෙතන join now කියලා තියෙනවා. ඔයාලා ෆෝන් එකකින් ගියොත් එහෙම මම ඒකට ෆෝන් එකකින් ගියොත් එහෙම මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා අපි මම ෆෝන් එකකින් ඔයාලට වීඩියෝ එකක් කරලා දානවා. අපි ඉස්සෙල්ලා බලමු PC එකකින් ගියොත් මොන වගේ ඉන්ටර්ෆේස් එකකටද කොහොමද අපි මේකට join වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම join now කියන එකට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ පළවෙනි නම. මගේ නම මම දානවා. ඊට පස්සේ දෙවෙනි නම. ඊට පස්සේ සම්පූර්ණ නම. ඊට පස්සේ ඔයා කීයේ වසරටද? ඔයා කී වසරකට රෙජිස්ටර් වෙන්නේ කියලා. මම මෙතන නිකන් 11 කියලා දානවා. ඊළඟට ෆෝන් නම්බර් එක. මගේ ෆෝන් නම්බර් එක මම දානවා. 0යි WhatsApp නම්බර් එක මගේ ෆෝන් නම්බර් එකයි WhatsApp නම්බර් එකයි දෙකම එකයි. මම ඒකත් WhatsApp නම්බර් එකත් ඒකම දානවා. ඊළඟට මගේ මාධ්‍යය මම සිංහල මාධ්‍යයෙන් තමයි රෙජිස්ටර් වෙන්නේ. නෑ මම ශිෂ්‍යයෙක් විදිහට රෙජිස්ටර් වෙන්නේ. මම සිංහල මාධ්‍ය. ඒකට මගේ දිස්ත්‍රික්කය මම දානවා හැන්ඩි මහනුවර. ඊළඟට දෙමව්පියන්ගේ හරි බාරකරුගේ හරි නම. ඔන්න දැම්මා. ඊට පස්සේ දෙමව්පියන්ගේ හරි බාරකරුගේ හරි ෆෝන් නම්බර් එක. ඒකත් දානවා. ඊළඟට දැන් ඔයාලට ඇත්තටම ඩෙන්ටි කාඩ් නම්බර් එකක් නැහැනේ. ඒකට අපි මෙතෙන් දාන්නේ දෙමව්පියන්ගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක තමයි මෙතෙන් දාන්නේ. ඒක අම්මගේ මම දැන් තාත්තගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක දාන්න මෙතන. ඊළඟට ඔයා ඉගෙන ගන්න ඉස්කෝලේ. මම ඉස්කෝලයක් මොකක් හරි ඉස්කෝලයක් දානවා. අපි මොකක් හරි දාමු එක. එහෙම ඉස්කෝලයක් නෑ. මම දානවා ඒක. ඒක ඔයාලා හරියටම ඔයාලගේ ඉස්කෝලේ මොකක්ද කියලා දාන්න. ඊළඟට ඔයාලගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එක. හරිද? දැන් මගේ වැඩ කරන්නේ මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක. දැන් මට ඊමේල් ඇඩ්‍රස් එක මතක නැහැ. ඒ කියන්නේ මම මෙතනින් ගිහලා මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක දෙනින් මෙහෙම කොපි කරගන්න. මෙන්න මෙතනින් මම ඊමේල් ඇඩ්‍රස් එක කොපි කරගන්න. කොපි කරගෙන මම ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන්ද දාන්න. ඊට පස්සේ මෙතෙන් ඔයාලා රෙජිස්ටර් වෙද්දි මොකක් හරි පාස්වර්ඩ් එකක් ගහන්න ඕනේ. හරිද? මම ඔන්න නිකන් මොකක් හරි පාස්වර්ඩ් එකක් දානවා. ඊට පස්සේ මෙතන sign up කියන එක දෙනවා. ඊළඟට මොකද වෙන්නේ? වෙබ්සයිට් එක ඇතුළට දැන් sign up වෙන්න යන්නේ. sign up කියන එක දුන්නාට පස්සේ මොකද වෙන්නේ? enter verification code කියලා එකක් එනවා. ඔයගොල්ලෝ ඕන මේ වගේ password එක save කරගන්නවා. මේක save දුන්නාම මේ වලට password එක ගහින්න ඕනේ නැහැ. මම දැනට මේක never කියලා දෙනවා. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මෙතන verification code කියලා එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ verification code එක එන්නේ අපේ email එකට. දැන් මම email එක check කරලා බැලුවම smart nexus එකේ verification code එකක් ඇවිල්ලා ඇති. මේ තියෙන්නේ. මෙන්න මේ verification code එක මේක එක්ක මතක තියාගෙන ඉඳලා අතට type කරන්න පුළුවන්. නැත්නම් මම වගේ මෙන්න මෙහෙම copy කරලා මෙතෙන්ට paste කරන්න පුළුවන්. ඊට පස්සේ continue දෙන්න. ඊට පස්සේ ඔන්න ඔයාලගේ වෙබ්සයිට් එකට ඔයාලා රෙජිස්ටර් වෙලා ඉවරයි. ඊළඟට දැන් මොකද කරන්නේ? මම මෙතෙන්ට දානවා මම අර ඉස්සෙල්ලා දුන්න ඊමේල් ඇඩ්‍රස් එක. මම දුන්නේ මේකනේ. මෙන්න මේක දාන්න. ඔන්න කොපි කරා ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන් දැම්මා. ඊළඟට මම අර ඉස්සෙල්ලා ගෙව පාස්වර්ඩ් එකක් මෙතෙන්ට දානවා. දාලා දැන් ලොගින් වෙනවා.
ඔන්න ලොගින් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මෙහෙම මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් එක හරි. දැන් ඉවරයි මේ රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ෆුල් කියලා. ඊට පස්සේ ඔයාලගේ මෙතන ප්‍රොෆයිල් එක තියෙනවා. හරිද? ඔයාලා මෙතෙන් ආවට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එක තියෙනවා. මේකට ඕනනම් ගිහලා ඔයාලා ගැන මම මෙතන ඔයාලට ෆොටෝ එකක් එහෙම දාන්න පුළුවන්. මම මොකක් හරි ෆොටෝ එකක් දානවා. මම නිකම්ම මගේ ෆොටෝ එකක් දැම්මා. ප්‍රොෆයිල් පිච් එක වෙනකොට ඔන්න ෆොටෝ එකක් දැම්මා. දාලා සේව් කරනවා. හරිද? ඊළඟට දැන් ෆොටෝ එක වැටලා ඇති. මේ තියෙන වැටලා. මම දැම්ම ෆොටෝ එක ඔන්න වැටලා. ඊළඟට my courses වලට යනවා. දැන් ඔයාලා කිසිම course එකක් සල්ලි දීලා අරන් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි හිතමුකෝ දැන් මම රෙජිස්ටර් වුණේ 11 ශ්‍රේණියටනේ. එහෙනම් මම මෙතනින් 11 කියන එක මෙන්න මෙහෙම courses කියලා උඩින් වැටලා තියෙනවා. අන්න ඒකේ මම 11 ශ්‍රේණිය සිලෙක්ට් කරගන්නවා. දැන් මට ඕනේ විද්‍යාව කියලා හිතන්නකෝ. දැන් මට විද්‍යාව පාඩමක් තමයි බලන්න ඕනේ. ඒකවල මම විද්‍යාව කියන එකට යනවා. ඊළඟට මෙන්න මෙතන මාස ටික වැටලා තියෙනවා. මොනවද? ජනවාරි, පෙබරවාරි, මාර්තු. මම දැන් ඔන්න පෙබරවාරි මාසේ දැන් මම ඉන්නේ දැන් හිතන රෙකෝඩ් කරන්න වෙන පෙබරවාරි මාසේ. හරිද? හැබැයි මම මේකට රෙජිස්ටර් වෙන්නේ පෙබරවාරි මාසේ. හැබැයි මම ජනවාරි එක බලලා නැහැ. මම මොකද කරන්නේ? දැන් පෙබරවාරි එකට ගියොත් දැන් පෙබරවාරි මාසේ තියෙන මේ ලෙසන්ස් ටික විතරයි බලන්න පුළුවන්. මම මොකද කරන්නේ? මම ජනවාරි එක බලන්න ඕනේ නේද? මම ජනවාරි එක ඇතුළටත් යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න ජනවාරි එක ඇතුළට ගියාට පස්සේ මෙන්න ජනවාරි එකේ තියෙන්නේ මොනවද කියලා තියෙනවා. මෙන්න ජනවාරි මාසේ තියෙනවා ජීවී පාඨක පාඩම, ඒත් එක්කම ශාක පාඨක ගැන, ඒතකොට සත්ත්ව පාඨක ගැන, ඊළඟට තව පාඨක වර්ග ගැන මෙන්න තියෙනවා. ඊට පස්සේ මෙතන කොම නිබන්ධනය අවසන් කරනවා කියලා කියනවා. මෙතන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද? ඔව්. එතකොට 10 වසරේ පාඩම් මගහැරලා නම් කොහොමද මේ පාඩම් තේරුම් ගන්න කියලා තහලා තියෙනවා. ඒකට මේ පාඩම නම් 10 වසරට කිසි සම්බන්ධයක් නැහැ. පාඩමෙන් ගැටලුවක් ආවොත් සර්ගෙන් අහන්න පුළුවන්. ඔව්. මගෙන් අහන්න පුළුවන්. මෙන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඒ වගේ විස්තර ටිකක් තියෙනවා. ඊළඟට මේ පාඩමේ තියෙන්නේ මොනවද? ජීවී පාඨක ගැන තමයි මේ පාඩමේ තියෙන්නේ. එක පාඩමක. තව පාඩමක් තියෙනවා ජනවාරි මාසෙට ප්‍රභා සංශ්ලේෂණය ගැන තියෙනවා. ওই පාඩම් දෙක තමයි තියෙන්නේ. ඊළඟට මේ ගුරුවරයා ගැන විස්තරයක් තියෙනවා. ඊළඟට මේ ගුරුවරයා ගැන කට්ටිය කියපු කතා. දැන් මේක නම් අලුත් වෙබ්සයිට් එකක් ඉතින් මේකේ මුකුත් දාලා නැහැ. ඊළඟට දැන් අපිට ඕනේ මේ ජනවාරි මාසයක සල්ලි දීලා ගන්න. දැන් ජනවාරි මාසෙට සල්ලි දීලා ගන්න ඕන නම් මොකද්ද මම මෙතන buy now කියන එක දෙනවා. buy now කියන එක දුන්නාට පස්සේ ඕගොල්ලන්ට වැටෙනවා මෙන්න මෙහෙම කාඩ් එකක්. දැන් රුපියල් 1200 ක්ලාස් එක 18 තමයි මේ දවස්වල දාන්නේ අපි. ජනවාරි මාසෙක. ඒකට continue to payment දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මේ වෙබ්සයිට් එකෙන් අපිට දෙවිදිහකට පේමන්ට් කරන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ කාඩ් පේමන්ට් එක. අපි නිගමනට ගිහින් බලමු කොහොමද කාඩ් එකෙන් පේ කරන්නේ කියලා. මෙන්න මෙතන අපි හිතමු වීසා කාඩ් එකකින් පේ කරන්න. ඊළඟට ඔයාගේ වීසා කාඩ් එකේ තියෙන විස්තර ටික මෙතෙන්ද දුන්නාට පස්සේ රුපියල් 1000 වීසා කාඩ් එකෙන් කැපෙනවා. හරිද? එහෙම නැත්නම් තවත් විදිහක් තියෙනවා මෙන්න මේ බැංක් ඩිපොසිට් කියන එක. මේ බැංක් ඩිපොසිට් කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ හරිය වැඩනවා බැංක් මොන බැංකුවල සල්ලි දාන්න ඕනේ කොහොමද දාන්නේ කියලා. ඒ කියන්නේ බැංකු ගිණුමක විස්තර ටිකක් මෙතන වැටෙනවා. People's Bank මෙන්න මේ අංකේ තියෙනවා. පිළිමතරව බ්‍රාන්ච් එකේ මෙන්න මේ නමට රුපියල් 1000ක් ගෙවලා ඒකේ රිසිට් එක තියෙනවානේ. අන්නේ රිසිට් එක මෙන්න මෙතනින් අප්ලෝඩ් කරන්න ඕනෙලු. දැන් මම මෙතන රිසිට් එකක් නැහැනේ. මම මොකක් හරි ඉතින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඔයාලා මෙතනින් අනිවාර්යයෙන්ම ඔයාලා සල්ලි ගෙවපු ඒ රිසිට් එක අප්ලෝඩ් කරගන්න ඕනේ. ඔන්නම අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන submit payment document කියන එක දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ payment එක ඔයාලා දැන් කරා කියලා බැලලා තියෙනවා. දැන් ඔයාලා සල්ලි ගෙවලා ඉවරයි. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ සල්ලි ගෙවුව ගමන්ම මේ කෝස් එකට ඇඩ් වෙන්න ඕන නම් ඔයාලා කාඩ් පේමන්ට් එක තමයි කරන්න ඕනේ. එහෙම කරොත් එහෙම ඔයගොල්ලෝ සල්ලි ගෙවුව ගමන්ම වෙබ්සයිට් එකට ඔයගොල්ලන්ට මේ පාඩම බලන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන් අර වගේ ඔෆ්ලයින් පේමන්ට් එකක් කරා නම් ඒ කියන්නේ බැංක් ස්ලිප් එක මේ විදිහට අප්ලෝඩ් කරා නම් ඔයාලට ඒ වෙලාවෙම මේ කෝස් එකට යන්න බෑ. my courses කියහම ඔයගොල්ලන්ට පේනවා ඒකෙ මොකුත් නැහැ කියලා. හරිද?
හැබැයි රෑ 8 විතර වුණාට පස්සේ හරියටම හැමදාම වගේ රෑ 8ට මෙන්න මේක අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ හැමදාම රෑ 8ට එහෙනම් අපි හිතමුකෝ ඔයාලා උදේ 12ට සල්ලි දැම්මා. රෑ 8ට ගිහින් බලද්දී මේකේ පෝස්ට් එක වැටලා තියෙනවා. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. දැන් බලමු කොහොමද දැන් වෙබ්සයිට් එකට දැන් ඔයාලා රුපියල් 1000 ගෙවලා දැන් රෑ 8ට 8:00 විතර ඕගොල්ලන්ට ඊමේල් එකට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මොකද මේ ඉන්නේ මෙන්න මේ ඔයාලා මෙන්න මේ රුපියල් 1000ක් ගෙවලා ජනවාරි මාසේ විද්‍යාව කියන පාඩම ඔයාලා පාඩම් ටික ඔයාලා ගන්න තියෙන්නේ. ජනවාරි මාසේ උගන්වපු විද්‍යාව පාඩම් ටික දැන් ඔයාලා සල්ලි දීලා අරන් තියෙන්නේ. ඒක ඔයාලගේ වෙබ්සයිට් එකේ තියෙනවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයාලා යනවා දැන් වෙබ්සයිට් එකට. හරිද? වෙබ්සයිට් එකට ගියාට පස්සේ අර විදිහටම පාස්වර්ඩ් එකයි ඊමේල් එකයි ගහලා ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ජනවාරි මාසෙට උගන්වපු පාඩම් ටික පාඩම් 5ක් විදිහට මෙතන පෙන්නනවා. දැන් මෙතන ස්ටාර්ට් now දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඔයාලට ඉස්සෙල්ලාම මෙන්න මේ GV පටක කියන පාඩමේ ටියුට් එකක් හම්බ වෙනවා. මේ තියෙන ටියුට් එක මේ ටියුට් එක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඩවුන්ලෝඩ් now කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ටියුට් එක බල ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහේ මෙන්න මේ ඊළඟට තියෙනවා දැන් ටියුට් එක බැලුවට පස්සේ ඔන්න පාඩම පටන් ගන්න තියෙනවා. ඔන්න පාඩම පටන් ගන්න. ආයුබෝවන් පුතේ ඔයාලා 11 ශ්‍රේණියට හරිද? ඔන්න පාඩම ඔයගොල්ලන් මේකේ දැන් මෙතන තියෙනවා පැයකමාරක වීඩියෝ එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා තවත් පැයකමාරක වීඩියෝ එකක්. ඊළඟට මෙතන තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයක් පැය දෙකක වීඩියෝ එකක්. ඔය ටික ඔක්කොම බලලා ඉවර කරන්න බෑ. හරි ප්‍රභා සංශ්ලේෂණයක් ටියුට් එකක් මේ විදිහටම තියෙනවා. දැන් ඔයගොල්ලන් මේ විදිහට බල ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලු වෙනවනේ. අන්නේ ගැටලු ටික ඔයගොල්ලන් කොහේ හරි ලියාගෙන හරි මතක තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මාසෙකට සැරයක් Zoom meeting එකකින් මේ ගැටලු ටික අපි සාකච්ඡා කරනවා. ඔයගොල්ලන් මොනවද මේ පාඩමේ තිබ්බ ගැටලු කියලා අපි Zoom meeting එකකින් සාකච්ඡා කරනවා. එතකොට මෙන්න දැන් ඔයගොල්ලන් මේ පාඩම බලලා ඉවරයි කියන්නේ. මේ පාඩම බලලා ඉවර වුණාට පස්සේ මෙන්න මෙතනින් වෙනවා ඔයගොල්ලන් මේ පාඩම කොච්චර කම්ප්ලීට් කරලාද කියලා. මේ වීඩියෝ එක බලලා 10 සැරයක් බලලා මේ වීඩියෝ එක බලලා ඉවරනට පස්සේ මෙතන 120 පහු වෙනවා. එහෙම වීඩියෝ ටික ඔක්කොම බලුවාට පස්සේ මෙතන 100ක් කම්ප්ලීට් කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් පෙබරවාරි මාසයේක අර විදිහටම සල්ලි දීලා ගන්න. දැන් අපි හිතමු ඔයගොල්ලන් මේක ජනවාරි මාසෙම ගත්තා කියලා. ජනවාරි මාසයේ පළවෙනි සතියේ දෙවෙනි සතියේ ඇතුළත ඔයගොල්ලන් සම්පූර්ණ පාඩම් ටික ඔක්කොම බලලා ඉවර කරොත් එහෙනම් ඔයගොල්ලන් ජනවාරි මාසෙදිම පෙබරවාරි මාසේ සල්ලි පාඩම් ටික සල්ලි දීලා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. හරි. ඉතින් එතකොට දැන් ඔයගොල්ලන් මේ පාඩම් ටික මෙන්න මේ විදිහට බලාගෙන යන්න. මේ පාඩම් ඔයගොල්ලන්ට මේ අපස සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙනකම්ම ඕනේ සැරයක් බලන්න පුළුවන්. ඕනේ ප්‍රමාණයක් මේ වීඩියෝ ටික ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සාමාන්‍ය පෙළ ඉවර වෙනකම්ම. මේ 11 වසරේ අයට 10 ශ්‍රේණියේදී ඔයගොල්ලන් පාඩමක් ඉගෙන ගත්තොත් එහෙම 10 ශ්‍රේණියේ පාඩම ඔයගොල්ලන්ට ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ ඉවර වෙනවා. ඒ කියන්නේ මාස 24ක් යනකම් සාමාන්‍ය පෙළ 10 මේ පාඩම් ටික ඔයගොල්ලන්ට වළංගු වෙනවා. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. එතකොට දැන් මේ PC එකකින් කොහොමද මේක රෙජිස්ටර් වෙන්නේ කියලා තමයි දැන් ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම ඔයාලට දාන්න කොහොමද ෆෝන් එකකින් මේ වැඩේ කරන්නේ කියලා.